මේ ඔය යන්නද දැන්? ඕවනේ පරක්කු වෙනවා. ඊට කලින් ටිකක් අහන්නකෝ. මං දවස් ගානක ඉඳන් ඔයාලට කියන්නේ හිටියේ. මං ඔයාලට කැමති. මොකක්? මං හිතුවේ ආශ්‍රය කරාට ඔයා මං ගැන හැම හිතන් ඉන්නවා කියලා. කොල්ලට සොරි වෙනවා. මං ඔයාලට කැමති වෙන්නේ ඇයි? මේමයි. පිරිම් පාර්ශ්වයේ නිර්මාණය වෙලා තියෙන ස්වභාවිකව සම්බන්ධයක මූලාරම්භය ගන්න. එහෙනම් කෙල්ලොන් ඉන්බොක්ස් හායි කියලා මැසේජ් වලින් පිරීලා. ඒතකොට කෙල්ලෝ හිතනවා මට මහා විශාල ඉල්ලුමක් තියෙනවා. මාව ලබා ගන්න මහා විශාල සුදුසුකම් ගොඩක් ඕනේ කියලා. එහෙම තමයි. මං කොල්ලන්ට කැමති වෙන්නේ සුදුසුකම් බලලා. එහෙම හිතන්න මොනවද ඔයා ළඟ තියෙන සුදුසුකම්? මාත් එහෙම වගේ මහා ලොකු සුදුසුකම් දැකලා නෙමෙයි කැමති උනේ. ඒක මගේ ඇඟෙන් ආපු දෙයක්. මේක ආදරයක්. වෘත්තියක් නෙමෙයි. මට කොල්ලෙක් කැමති වෙන්න සුදුසුකමක් විදියට මගේ රූපේ තියෙනවා. රූපේ. රූපේ නම් මොනවද නංගි? අවතර කාලා පාරේ වැටිලත් ඉන්නවා. මාන්සිල්ලා කර පොල්ලි තිනදී අපු නැති රෑන්ඩිට පළලා අපි ලබට බන්නිදී සිරි මේ ඔය ඒකල අපිත් එක්ක එක පන්තියේ නේද හිටියේ? අනේ මට අඳුර ගන්න බැරි වුණානේ. එකම පන්ති වුණාට ඉතින් ඔයාලා පන්ති ඇතුළට මිනිස්සු නෙමෙයිනේ. අයියෝ කඩවුලේ අපි තරකේ මේ කුණ්ඩවල පන්ති වල හිටියේ නෑනේ. ලොකු පන්තිලා අයියලා අල්ලගෙන පෙම්මුල වල පෙම් කියලා මිස. මොකද්ද? නැහැ මේ කාලෙකින් දකිල්ලේ සතුටක් කියලා කිව්වේ. මොකද ඉතින් දැන් ඒකයි ලව් එකෙන් බැඳලා දින්නේ. පිස්සු දානේ. ඉස්කෝලේ කාලේ හරියන ඒවා නෙමෙයි. ඒක හොඳයි. අපි ඉස්කෝලේ කාලේ සමහර වල් කතා කියද්දි ඊය කියපු ගෑනුන්ට මේකට බෙදලා ළමයිනුත් ඉන්න. මොකද්ද? නෑ මේ ඒක හොඳයි කියලා කිව්වේ. ඒක නෙවෙයි. සෑහෙන අමාරුවෙන් දුරින් අඳුරගත්තේ. ඒක අල්ලට සෑහෙන වෙනස් වෙලානේ. ඒකනේ අනේ පොඩක් පොෂ් වෙන්නත් එපයි. ඉස්කෝලේ කාලේ ඉතින් ගවුම් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන ඒකපුත් නැතුව ඉතින් කොනා වගේනේ හිටියේ. අයියෝ කඩවුලේ පොස්සලා නෙමෙයි දුරට දැක්කම නැන්ද කෙනෙක් කියලා හිතන තරමට සයිස් වෙලා. ගොනා නෙමෙයි දාලා ඇතා වගේ දැක්ක. මොකද්ද? නෑ අනේ ඉස්සරට වඩා සයිස් වෙලා වයසක පාට වෙලා කියලා කිව්වේ. ඇයි අනේ එහෙම කියන්නේ? පපුවේ තියෙන්න ඕනේ ඒවා. තියෙන්නේ බඩේ. ඒ අපි ඉන්නේ සුරලෝකෙ මෙහෙ යාවේ මැරිලා හිනා යනෝ බලන් තිබන් ආපු පාර හැරිලා ගෑනු බඩ පෙන්නගෙන අඳින එක වැරදි නම් මොකටද මෙහෙනු ඉඳ ගන්න මට දැන් කියනවා තමුසේගේ එක්ස් ගැන කියන්න තරම් දෙයක් නෑ ඉතින්. ලව් එකක් තිබ්බත් ඒක නෙවෙත්තුවා. එච්චරයි මේ ආනේ ඉතින් ඔයාට යා ලස්සනද? පිස්සු දනේ මේ අවසන් කරන්න පුළුවන් ඔයා එක්ක. හරි දැන් එතකොට ඔයාලා කොහෙද ඇවිදින්න ගිහින් තියෙන්නේ? අයියෝ කඩවුලේ ඔය වැඩි හම්බෙලා නෑනේ. පාරෙන් දොරෙන් එහෙම්ෙන් හම්බෙලා තියෙනවා. මේ අහනවා මට ඒව දැනගන්න ඕනේ. මතක නැත්තම් මතක් කරලා හරි කියනවා. මම රණ්ඩු කරන්නේ නැහැ ප්‍රොමිස්. හරි අනකෝ තමුතර දැනගන්න ඕනේ හැමදේම. හරි ඔයාලා කොහෙද හම්බුනේ? ෆිල්ම් බලන්න ගියා. කී පාරක්ද? 5 පාරක්. මොකද්ද ෆිල්ම් එක? නම මතක නෑ. මොකද්ද ෆිල්ම් එක? ෆිල්ම් එක දිහා බැලුවේ නෑ. අයියා. හරි එහෙනම් කියනවා මෙයාගේ අම්මගේ නම දුලීකා. තාත්තා බණ්ඩා. සහෝදර සහෝදරියෝ. අයියයි නංගි බඳ පුංචි අම්මලා දෙන්න. ඇයි උත්තන් හදන්න. හරි. ආසම ක්‍රීඩාව? ඇලුසෙල්ලා. එතකොට ඒකේ මුලින්ම දීපු ගිෆ්ට් එක? වොච් එක. එතකොට සමුසි දුන්නේ? පෙන්ඩන්ට් එකක් ගෑණියේ පෙන්ඩන්ට් එකක්. තව දෙනකට දුන්නේ ඊ නම්බරේ වගේ ඒකට මැසේජ් එකක් දාලා ආනවා. මේක දරන් දීපු පෙන්ඩන්ට් එක. අනේ ඒකේ ලස්සන කොහෙන්ද දරන් දුන්නේ? සාමාන්‍ය කොල්ලෙක් කෙල්ලෙක්ගේ හීනයක් තමයි අතේ තියෙන ගානට රත්තරන් බඩුවක් ගන්න. ඒ හීන දැන් හීනම් වෙලා තියෙන කාලේ ලංකාවේ වැඩිම ඩිස්කවුන්ට් තියෙන ඉනෝම් ගෝල්ඩ් හවුස් එකෙන් ලැස්ති. ඔයාලගේ හීන හැබෑ කරන්න. හැමතැනම තියෙන දේවල් ගතියක් නැහැ නේද? රත්තරන් බඩුත් එහෙමයි. ලංකාවේ කාලඟවත් නැති ඩිසයින් ගොඩකින් ඕනෙම රත්තරන් බඩුවක් මිලදී ගන්න. ඔයාට කැමති විදිහට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. අනුකරණ වලට රැවටෙන්න එපා. දැම්ම ගණේ මුල්ලේ ඉනෝම් ගෝල්ඩ් හවුස් එකට එන්න. දැන් සේරම හරි. ඔන්න ඔයාට එක්ස් ගැන සේරම කිව්වා. ප්‍රශ්න ඉවරයි. ඉවර නෑ. දැන් තමයි පටන් ගත්තේ. තමුසේ මට නෙමෙයි ආන්දරේ ඒකිට. ඇයි යන්නේ එහෙම කියන්නේ? නැත්තම් මිනිහෝ ඒකි ගැන සේරම දේවල් මතක තියාගෙන ඉන්නවද? ඇත්තටම ඔයාට ඉපදුනත්
ලස්සන ටික කොණ්ඩයක් තිබිලම නැද්ද? ඔකෝ නැත්තේ. ටික කාලයකට කලින් මගේ කොන්න දනිසුත් පල්ලෙන් තිබ්බා. එක් සම්පූර්ණ හිටියේ. මල සමයන් බෝල සම. ඉතින් කොණ්ඩේට මොකද උනේ? මගේ කලින් බොයිෆ්‍රෙන්ඩ් කියලා තිබ්බා. ඌ ආස මගේ ටික කොන්න ටික එකට කපන්නවත් දුන්නේ නැහැ. ඉතින් ඒ හැලපේ බ්‍රේක් අප් කරලා පස්සේ එයා ආස කිසිම දෙයක් නැතුව ඉස්සරහට යන්න ඕන නිසා මගේ දනිස් ළඟට තිබ්බ කොණ්ඩේ මම පස්ස ළඟට කපලා දැම්මා. අම්මෝ. ඔයා නම් හරිම බුද්ධිමත් පාට. පස්සේ ඉතින් ජීවිතේට එන්න ප්‍රශ්න වැඩි වෙනකොට මට හිතුණා අලුතෙන් ජීවිතයක් පටන් ගන්න ඕනේ කියලා. ඒකත් ඉතින් ලේසි ක්‍රමෙ කොණ්ඩේ කපලා දානවා. ඉතින් මම කොණ්ඩේ තව ටිකක් කපලා දැම්මා. අරේ වාහ. හරිම බුද්ධිමත් පාට. පිස්සු දානේ මාස් දෙකකින් ගමී කියලා හිතාගෙන ඉන්නට අවුරුදු දෙකකින් කොණ්ඩේ ලැබුණා. දැන් කොණ්ඩේ හිටවන්නේ ඊට පස්සේ ඉතින් තියෙන කොණ්ඩේ ගේමක් ගහනවා කියලා හිතාගෙන ඉන්නකොට කෙල්ලෙක් ලස්සන කොණ්ඩේ කපලා තියෙන වීඩියෝ එකක් දැක්කා. ඊට පස්සේ ඉතින් මගේ යාළුවා කිව්වා "ඔනී ඔයාට ලස්සන තියෙයි කපන්න කියලා." ඊට පස්සේ තිබ්බ ටිකක් එහෙනම් ඉතින් ඒ කෙල්ල වගේම ඔයත් ලස්සන වෙන්නේ. හරිම බුද්ධිමත්. කොණ්ඩේ කපන තැන ඉඳන් රාජ කුමාරියක් වගේ පෙරුණා. ගෙදර හවුස් පස්සේ නම් ඉනෝකක් වගේ තමයි පෙරුණේ. ඊට පස්සේ තකට ආනන් ජීවිතේට කොණ්ඩේ කපන්න නැහැ කියලා. හැබැයි එතකොටම ආරංචියක් ආවා කොල්ලෙක් කියදී කොණ්ඩේ අගිස්සක බොහොම මට වැවෙනවා කියලා. ඊට පස්සේ අයියට දීලා ඒක තමයි කපලා. ඔයා බුද්ධිමත් පාටයි කියලා මට හිතුන එක හරි. හරියටම හරි. කාට කියන්නද? ඌ කොණ්ඩේ කැපුවා නෙමෙයි කෑවා. මම කලගෙදරට හැලෙන්න දෙයක් වගේ වුණා. අන්තිමට ඉතින් තියෙන ටික හරි සංකර ගන්න දෙන්න දාගෙන සැලොන් ගියා. ඒ පාරණ කරට වැමිදු මගේ කොණ්ඩේට කෙලියා. අන්තිමට මෙන්න මාමා ඉතුරු මෙච්චරයි. ඕල් නෝකයි මං කිව්වේ. ඔයා හරි බුද්ධිමත් පාටයි කියලා. ඇයි මේ හැම වෙලාවෙම මෙහෙම කියන්නේ? අන්තරේ මෝඩ වැඩක්. නෑ. කෙල්ලෝ නිකන් කොණ්ඩේ කැපුවම ඇල්බර්ට් අයින්ස්ටයින්. ඒකයි. ඇයි? මම දැන් මට දෙන්න වෙලාවක් නැහැ නේද බොරුද? කට වහගෙන ඉන්නකෝ. මං ගොඩින් කියන්නේ. ඒක ඔළුව රිදෙනවා. ඒක විතරද දෙන්නේ? සමුද්‍රේ මාව බලන්න එන්න 17ක් වැඩ. ඇමරිකාවට රේල් පාරවල් හදන්න, ජපානයට යඩකල් සම්මාන, එංගලන්ත මාර්ගික හොදන්න. ඔබට ඒකට ඔක්කොම කරේකි. මොකද දෙන්නම වෙලාවක් නැත්තේ. උඹ මොකද්ද කිව්වේ? මොකුත් නැහැ. මොකද්ද කිව්වේ? මොකුත් නැහැ. මං ඉවසන් ඉද්දි මගේ ඔළුවට 18 වන්නන්නට නොමි. කට කරලා පඩ කපලා කට දාලා කට්ටු ගහන දැනගනි. නාකි හැකරි කතුරු නපුරි. මොනවද කියන්නේ? මොනවද කියන්නේ? මම වයනේ හරි. කට තලන්න. ඔතපච්චියන්න වරෙන්කෝ. අණ්ඩෙන් කඩන්න. මාව නරක ගෑණි කරගන්න එපා. අනේ අපෝ මෝඩකමට මං වගේ කොම්බිනියක් හම්බෙලා උඹට ආදරෙන් ඉන්නවා මිසක් හරි එකේ කමුණා උඹ මේ අඩි 6කට බුද්ධි කරවලා හෙච්ච උච්චරයි දන්නේ හැමදාම මට අඩුපාඩුකම් කර මාව මගේර ආදරේ බාධා කරපු නකුණු කුකුලා මගේ ජීවිතේම කාලකන්ණි කරා ඉන්නේ මන් දීපු ආදරේ සේරම දෙන්න තොට පයි කාලකන්ණි කරන ඉතින් ඵලයන්කෝ මම මොකක්ද තියාගත්තද ගත්මදකට තියාගත්තද හොඳටම ඇති දැන් නම් ඔය බලුකට වාගෙන අයියෝ අච්චර හොඳ මොළු කීදෙනෙක් යාළුවෙන් හදින්න මේ නකුණු කුකුලට හාගියුවේ ජීවිතේ කරගත්ත ලොකු මෝඩකම තමයි මේ ආදරේ ඌ මට බන කියන්න මගේ ළඟ හිටිය තට්ටේ බලනවා මේ කියේ වරන් තට්ටේ බලන්න උඹ මගේ වරෙන් මොනවද බලන්න කැමති නෑ මං ඔබේ වරෙන් මූණ තමයි මොකද මොකොත් මලානිකයි බෑ කිව්වනම් තම පරාජිතයි මම හිතන දේවල් අමුතුයි ධනාත්මකයි මේ කොල්ලෝ ඇයි මොකද ඉතින් මොකොන්දනිය පාරේ ඔය ඉතින් ජෝඩු දාලා යන වයසනේ අනේ මේ ජොසි නැන්දේ මූන්ට ඇව්වනම් ඉවරනේ ඔව් මං තාම තනිකරයි පස්ස තියනද පස්ස නෑ ඉතින් උඹේ හොඳටයි මං එහෙම කිව්වේ මම බොහොම හොඳයි කෙල්ල කුණිත්තර නෑ කබල දත් පාරවල් ඉඳලා නෑ ලිස්ටික් පාරවල් ඉඳලා නෑ බෙල්ලේ මාක් ඉඳලා නෑ 100% brand new කොල්ලේ
කවද ඉතින් එක්කෙනා දෙන්න වෙන්නේ? ඉස්කෝල කාලේ ඉඳන් උඹලයි වැඩිහිටියෝ සේරම එකතු වෙලා ලව් එකක් සෙට් වෙගෙන ඒක කැඩුවා. උණු සිතේ ප්‍රේමේ විනාශ කරලා දැම්මා. ඊට පස්සේ දැන් අහනවා කෙල්ලෙක් නැද්ද කියලා. ඉන්නවා. කෙල්ලෙක් නැති එක. ඇයි කෙල්ලෙක් හිටියා කියලා කිව්වට මහා මෙරකටම පාත් කරලා දෙනවද? ඒක ඊට ඕක් කරන කාලේ පස්සෙන් යද්දි දුක් විඳින්න ඕනේ. සෙට් කරගත්තට පස්සේ තේරුම් ගන්නත් දුක් විඳින්න ඕනේ. දාලා ගියට පස්සේ ඒත් දුක් විඳින්න ඕනේ. ආදරේ තනිකර දුක තේරුම් ගනින්. තනිකර ජීවිතේ සැපද? නැතුව මට හිතෙන්ලාට හිතන දෙයක් කෑදැයි. හිතන තැනක ගියයි. හිතෙන්ලාට නිදාගත්තයි. මට හිතන ඕන දෙයක් කරහැකි. සිංගල් with full freedom. ස්මයිලින් පේ කෙල්ලෙක් පසෙට් කරගන්න බැරුවට කියන කතා. වරෙන් කොහෙන්ද බඩක් කියන්නේ? කියපන්. පැද්දර ටැක්ටර් මාත් හොඳ ඩ්‍රයිවර්. කවුරු දන්න ඩක්ටර් පුල්ලස්ති මං ඉන්නේ නඩුව වගේ මෙඩ කුඹට කරන්නේ කොල්ලෝ දැකද රංගේ කාලා දෙන්න පරණ කුඹුරු පෙන්නන්න නගේ තලි පිටලි පෙල්ලන් එන්නේ යෝධයෙක් වගේ